welcome back to my YouTube channel. Welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මගේ කොරියන් ඩයරි YouTube channel එකත් එක්ක. අද vlog එක, day vlog එකක් තමයි අරගෙන ඉන්නේ. මම අද මොකද කරේ කියලා. අද උදේ වරුණා වැඩ, හවස ගෙදර යන්න ඕනේ. උදේ වරුවේ වැඩට යන්න හේතුව තමයි මාත් එක්ක වැඩ කරන එක්කෙනාගේ birthday එක අද. ඉතින් 축하합니다. දැන් මුලින්ම යනවා birthday cake එකක් ගන්න. යාට මොකද යා මගේ birthday එකට केक එකක් කරලා මම සර්ප්‍රයිස් කරා. ඉතින් මටත් හිතුනේ ආවට බර්ත්ඩේ කේක් එකයි gift එක අරගෙන එන්න ඕනේ කියලා. එයා කොරියන් ඊමෝ කෙනෙක්. මට මාර ආදරේ. ඉතින් මාත් එයාට ට්‍රීට් කරන්න ඕනේ හින්දා අද නිවාඩු දවස් වුණත් උදේ වර විතර වැඩට යනවා. මම වැඩට යන වෙලාවට අපාර්ට්මන්ට් එකේ වාහන පොඩ්ඩයි තියෙනවා. අතන තියෙන අපේ එක වාහන තව දෙක තුනයි තියෙන ඔක්කොම මේ ටයිම් එකට වැඩට ගිහිල්ලා. මේ දැක්කද? මේ ගොඩක් ආච්චිලා යූස් කරන බයික් එකක්. හරිද? ඒ කියන්නේ කිව්වට එක්කෙනාට යන්න පුළුවන්. මම දැකලා තියෙනවා ගොඩක් ආච්චිලා මේක පදිනවා. ඉතින් ළමයි මට අද හිතුණා කිසිම ප්ලෑන් එකක් නැතුව මම අද මොනවද කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. දකුණු කොරියාවට එන්න බලාගෙන ඉන්න අයට උදව්වක් වෙයි කියලා හිතනවා. ඉතින් අද ඉරිදා දවසක් හින්දා මේ ටයිම් එකට නම් ඉතින් ගොඩක් කඩේ ආඩොයි ටවුන් එකේ. ඉතින් දැන් මම යන්නේ කේක් එකක් ගන්න. මේ තියෙන්නේ පැරිස් බගට් බේකරි ෂොප් එක. මේක නම් හැම ටවුන් එකෙම වගේම මේකේ බ්‍රාන්ච් එකක් තියෙනවා. මේ කේක් වලින් හැම එකම වගේ ගොඩක්ම රසයි. මට නම් හිතේ චොක්ලට් කේක් එකට ඒ උනාට මං මෙන්න මේ හැම එකෙම තියෙන එක තමයි ගත්තේ. මොකද එයා ආස මොකටද කියලා මම දන්නේ නැති හින්දා. හරි දැන් ඒකත් අරගෙන අපි ඉක්මනට යමු මේක කපන්න. මං එනකම් ඉතින් මගේ යාළුවෝ ටික බලාගෙන ඉන්නවා. ඔයාලට මතකයි නේද මේ යාළුවා? හරි අපි දැන් යන්නේ කේක් එක කපන්න. බලන්න කොරියන් ඉගෙන ගන්න ඔයාලට තේරෙනවද කියලා අපි කතා කරන දේවල්. 이제 5살이었어. 네 이리 와. 의자가 그 이쪽으로 와야지. 어? 어? 이리 와. 거기 앉아? 나 에머 선물 잘 놓고 왔는데. 뭐까지 있어? 이거 꺼질라 한다. 됐어요. 생일 축하합니다. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ වැඩේ ඉවර වුනේ. ඉතින් අද වැඩට ආවට වැඩ කරන්න එච්චර ලොකු වැඩක් තිබුණේ නැහැ. ඉතින් මාත් එක්ක චූට රවුමක් යමුද? මෙන්න මේ මල තමයි ඇපල් මල්. දැකලා තියෙනවද කලින්? ඉතින් මේකේ ඇපල් හැදුනහම මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ ඉන්නේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු ඊමෝ. ඉතින් කොරියාවේ ඉන්න අය නම් දන්නවා මෙහි වයස් ભેදකින් තොරව ස්ප්‍රින් සීසන් එක පටන් ගන්නකොට මෙන්න මේ විදිහට එළිය තියෙන එක එක ගස් වර්ග හොයන්න මෙයාලා ගොඩාක් ආස කරනවා. ඉතින් අද නම් මෙයා ගලවන්නේ මෙන්න මේ ගහ. මේක ලුණු කොළ වගේ જાතියක්. ඒනට ලුණු කොළ නම් නෙමෙයි, මේක ලංකාවේ නැහැ. වින්ටර් එක ඉවර වෙලා මෙහෙම දල දාගෙන ඉන ඒවා තමයි රස කියලා එයා කිව්වේ. පස්සේ නම් කන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් මේ විදිහට මේ හැම જાතියක්ම වගේ මෙයාලා කැමට ගන්නවා. ඉතින් මට හිතෙන්නේ මෙයාලා ගොඩක් කල් ජීවත් වෙන්න හේතුවත් මේකම තමයි. මම try කරා මේක ගලවන්න. ඒ වුණාට ඒක ගලවන්න නම් බැරුව ගියා. ඉතින් එයාට හෙල්ප් කරන්න කියලා හිතාගෙන ගියාට එයාට උදව්වක් නම් උනේ නැහැ. 이거는
ළමයි මේ ඉන්නේ අපේ සජන්නින්. එයාට මේ ළඟදී ප්‍රෙසිඩන්ට් ඇවෝඩ් එකක් හම්බුණා බෙස්ට් මීට් වලට. ඉතින් මේ තියෙන්නේ ඒකේ ෆොටෝ එක. ඉතින් දැන් යන්නේ මම ලන්ච් එක ගන්න. ඉතින් මේ කම්පැනිස් වල සමහර දවස්වලට එන කෑම ගොඩාක් රසයි. සමහර දවස්වලට එන ඒවා ඇත්තටම අපි කන ඒවා නැහැ. ඉතින් මේ අදත් ඒ වගේ දවසක්. ඉතින් මොනවා කරන්නද? කම්පැනි වල වැඩ කරනවා නම් මේකට පුරු වෙන්නම ඕනි. මේ ඉන්නේ අපේ සමනුන්ගේ මොනපොරා. හරිද? එයාට මම මාර ආසයි. එයා මාර කියුට්. එයාට අද ඔරෙන්ජ් චිප් එකෙන් තෑග්ගක් හම්බලා ඒක දැන් ඕපන් කරන්න තමයි යන්නේ. 목욕용품이네. 엄마 이거 흙 목욕 아니야 목욕? ඉතින් එයාගේ කෝලන් ටිකත් බලලා මං ගෙදර ආවා. ඇල්ලා අදන මේක අදයි කියලා මං ගෙදර එනකොට මේකත් ඇවිල්ලා තිබුණේ. මං මේ පාර ඕඩර් කරපු ෂෙයින් එකේ ඕඩර් එකක්. ඉතින් මට හිතුණා ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනේ කියලා. අපි බලමු ඉතින් ඔයාලත් එක්ක අන්බොක්ස් කරලා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මේකත් එක්කම තව චූටි ඕඩර් එකක් තියෙනවා. ඕඩර් නෙමෙයි ඊ ආව දෙකක් තිබ්බා. තව එකක් නම් මම ඔප්පට කරා. ඊට පස්සේ මෙන්න මේක. ටඩා! මේකට තමයි මම පිස්සු වැටලා හිටියේ. එනකම් බලාගෙන හිටිය ඕඩර් එකක් තමයි මේක. ඉතින් මම ඔයාලත් එක්ක ඕපන් කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ මේ පාර මගේ චූටි ඕඩර් එක. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ ආවට තියෙන? කන්න දෙයක් නැද්ද? ඉතින් චුට්ටකින් දෙන්නම් ඈ. ඉතින් වීඩියෝ එක ඕපන් කරන් අපි මේක අන්බොක්ස් කරන ගමන් චුට්ටක් කියන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ පාර මට ගොඩාක් බර්ත්ඩේ විෂස් ගොඩාක් හම්බුණා. ඉතින් thank you wish කරපු හැමෝටම මම YouTube එකේ පෝස්ට් එකක් දැම්මේ නැද්ද ඔය දේ වුණාට මට ඩිරෙක්ට් මැසේජස් DMs ගොඩක් ඇවිල්ලා තිබ්බා. අඳුරන්නේ නැති අයගෙන් ගොඩක්ම. ඉතින් ඒ කියන්නේ ඉතින් මගේ වීඩියෝස් බලන අය ඉතින් මගේ චූටි ඔඩියන්ස් එකට මම පට්ටම ආදරේ. thank you. හරි මම පළවෙනි එක ඕපන් කරන්න යන්නේ. පළවෙනිද මෙන්න මේක. ෂර්ට් එක. ෂර්ට් එක මම ගොඩක්ම ආස පිටිපස්සට. දැක්කා. පිටිපස්සේ පොඩි ඩිසයින් එකක් තියෙනවා. ඕපන් හැබැයි යටට ක්‍රොප් ටොප් එකක් ඇඳලා තමයි ඒක අඳින්න. කැඳහම් මෙහෙම මේ තියෙන්නේ කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉන්නේ මේ විදිහට තමයි ඒක. එන්නේ මෙන්න පිටිපස්ස කියුට් එක. මම ඒකට නාසයි. මේක මේක වඩ මේ වැරදිලා වඩ උන එක. මම මේක තියාගෙන හිටියේ මේ ගොඩක් කලින් ඕඩර් කරේ කොහේ හරි ෆෙස්ටිවල් එකකට යන්න බැරුණා. මට මම ඒකට කලින් ඕඩර් එකක් අඳුම් ඕඩර් කරන්න මම කාට් එකට ඇඩ් කරන් හිටියේ. මම දැන් මගේ අතින් ඒක ක්ලික් කළා. එහෙනම් මේක ආවේ. අයියෝ. මම ඉස්සරහට තව එනවනේ අපි ගමු. එහෙනම් මේක ගත්ත එක හරුනේ. කවුබෝයි කෙනෙක් වගේ. අය හරිම. ඒක මේක මේ නයිට්‍රෝ එකක මොකද මේක දිලිසෙනවා රැට. මෙන්න මේක තියෙනවා. ඒක වඩු. අපි බලමු මේක චූටි එකක් ඒක. ඒක නිකන් normal සෝමා ක්‍රොප් එක, ක්‍රොප් টপ එක. ක්‍රොප් টপ එක. Okay, ළඟට මිස්සන්. අනේ කැඩිලා. මම මේක මේ පාර මට මම මේකට මේ සකුරා මගේ ෆොටෝ ෂූට් එකකට අරගෙන යන්න තමයි මම මේක ගත්තේ. ඒ උනාට ඒක ආවේ නැහැ ළමයි. හරිද? ඒකේ නෝනි කරන මේක මගේ තියලා. මම බින්දුනේ නැහැ. මම මේක ගොඩක් බයෙන් ඕඩර් කරපු එකක් තමයි. මොකද මම ගිය පාර මේ වගේ මෙන්න මේ සිමෙන්ට් එකේ ඕඩර් එකක් දැම්මා. ඒකේ වුණාට ආවේ කැඩිලා. හරිද?
මෙන්න මේක මම මේක ගිය පාර ෆ්‍රේම් එකෙන් දැම්මේ. එනකොට ඒක කැඩිලා ආවේ තියෙනවා මෙතන. ඉතින් මේ වගේ ඕඩර් කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් ඕඩර් කරන්න ඕනේ. මේ මේක කැඩිලා නෑවතින. මම මේකත් ඕඩර් කරද්දී මේකත් කැඩිලා ඉතෝ කියලා හිතුවා. එනවා ඒක නැෂේ. මේකත් තමයි කාර්යය කරන්න කියලා. මම හිතුවා මේකට වඩා ලොකු වෙයි කියලා මේ වගේ සයිස් එකෙන් එයි කියලා. මට ඒක ඒ සයිස් නෙවෙයි. මේක නම් කැඩිලා ආවේ. මම මේන් දෙකක් ඕඩර් කරා. එකක් හොඳට ආවා. මේක මේ පොඩ ඩැමේජ්. කමන්න නැති මේ පැත්ත අවුලක් නැති හැම නැති මම මේක ඒකනාල දන්නවා මේ ගොඩක් අය මම දැකලා තියෙනවා වීඩියෝස් වල තියෙනවා මට තාස විතර එක ගත්ත ඒක වුණාට පොඩි චුට්ටක් බර නෑ ඒක මේකට දාන්න මල් වගේ තාම දෙන්නේ අය මම මේ කලින් කීපෙක ඕඩර් කරා උනාට ඕඩර් කරේ හිටි 5යි. හරිද? ඒ 5 නිකන් පොඩ්ඩයි වගේ. ඒ කියන්නේ තව ඕඩර් එකක් දැම්මා. දෙකක්, පහේ දෙකක් වගේ 6 දෙකක් වගේ දැම්මේ. මේකේ කැමති ගානක් ගන්න පුළුවන්. සෙට් එක නෙමෙයි තොයිති එක ගාන ගන්නත් පුළුවන්. දෙක ගාන ගන්නත් පුළුවන්. ඉතින් මම කලර්ස් දෙකකින් දැම්මේ. මේකට ගන්න. මේකට මට වඩා ආස කෙනෙක් ඉන්නවා මෙතන. එතන තියලා කියන්නම්. එතකොටම ඔයාලට තේරෙයි මට වඩා ආස කවුද කියලා මේකට. ඕකේ? කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. පේනවද? තුලි හොඳ මේක ඔයාලට නෙමෙයි මට එනාවේ. හරිද? ඒ හින්දා කරුණා කරලා ඔයා එකකින් ඈත් වෙලා ඉන්න. තේරෙනවද? මේන පේනවද දැන් එයාගේ සයිස් එක? මෙයා දැන් ගොඩටම නාටිකල් දැක්කලා ඉන්නේ. මට කොහෙවත් එක්කයි යන්න බෑ. මෙයා කෑ ගහනවා දැන්. කැට් ලව් පූසා හදන කෙනෙක් පුළුවන් නම් මට කියලා දෙන්න මැසේජ් එකක් දාන්න. කොහොමද මේ කියන දේ අහවන්නේ කියලා. චුට්ටක්වත් කියන දේ අහන්නේ නැහැ. ඕ එයාගේ වෙනද දැන් මේකට යන්න ඕනේ. බෑ මේකේ අසාව අත්හැරගන්න. අපි ඊළඟට බලමු මෙන්න මේක. මෙන්න මේක. මේකේ තියෙනවා මේක ඉයරින් සෙට් එක. දෙනවා. දාස නැහැ මම එහෙම දාන්න කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මට හිතුණා අරගෙන බලන්න. මේකව ඉක්මනට බලමු බඩ ගොඩයි තමයි. බලලා හිතන්න මොකක් කියලාද මේක. මොකක් කියලාද හිතන්නේ? තමයි මේක මේ බූට්ස් වලට දාන දෙකක් ෂූස් දාලා ටුලියෝ හදන්න තියන්න. මේක මෙහෙම අපිට එනවා. දැන් මේක ඉස්සරහට ගෙනහිල්ලා දෙන්නම්. මේක මාරම ලස්සනයි. කැපේනම් මේක මෙහෙම කකුලට දාලා මෙතනට ඒක වැටෙනවාට බෙල්ට් එකක් තියෙනවා. කරන්න ඕනේ. කකුලට මෙහෙම දාලා පුළුවන් මේක කකුල් දෙකටම මේක මෙහෙම ඕපන් විදිහට තියෙනවා. මේ පැත්තට දාන්නත් පුළුවන්. සපත්තුව දාලා මේක මෙහෙම කරන්නත් පුළුවන්. මම මේක දැක්කේ Blackpink ලාගේ වීඩියෝ එකකදී. එයාලා ගොඩක් මේ වගේ ඒවා යූස් කරනවා. ඔයාලා දැකලා ඇති. K-pop පිස්සෙක් නම් මේ විදිහට තමයි ඒක තියෙන්නේ. දෙකටම තියෙනවා ඕල් දෙකටම. මම එකක් විතරයි try කරලා පෙන්නුවේ ඔයාලට. දැන් අපි බලමු මෙන්න මේක. මේ පොඩි crop top එකක් ගන්න. ඉතරට සමයි කියන හින්දා crop top එක. ඒක pink and black. black pink. අර pink පිස්සු මේ දවස්වල. මේක මේක ෂර්ට් එක. මෙන්න මේක. මම උස්සලා පෙන්නන්න. මෙන්න මේක ෂර්ට් එක. ඉස්සරහා නම් plain. මොකුත් නැහැ ඩිසයින් එක.
අර පිටිපස්සේ පොඩි ඩිසයින් එකක් තියෙනවා මම. ඕකේ ඊළඟට මෙන්න මේ ඩෙනිම් එක බලමු. අනේ ඒක ලොකුයි. බලපොකෝ මං හිතනවා ඒක ලොකුයි කියලා. මේක ප්‍රයිස් ඩෙනිම් එක මං හිතන්නේ ඒක වල ලොකුයි. පස්සේ අපි බලමු. මේක ඕඩර් කරේ මේක මෙහෙම අඳින්න පොඩි මේක මෙතන බෝ එකක් තියෙනවා ඒක සෙට් කරන්නේ එතන බෝ එකක් තියෙනවා දාලා ගැට ගන්න තියෙන්නේ කියුට් එක තවත් පින්ක් එකක් තියෙනවා තවත් පින්ක් මම ඒකට නම් කියනවා මට පින්ක් එකක් තියෙනවා කියලා මේක ජැකට් එකක් පින්ක් වලින් wow ස්මෝල් මම හිතන්නේ මම දැම්මේ මඩේ දැන් ලස්සනයි අසුම් මේක බලන්න මෙන්න මේක වයිට් එක එක ඩ්‍රෙස් එකක් වන් පීස් එකක් වයිට් කලර් එකකින් රෙඩ් කලර් එකේ පස්සට ගිහලා දෙන්න මේක ලොකු වැඩක් අනේ ඕ අර ඔක්කොම කාලා අපි මෙන්න මේක බලමු එකත් චොටි ක්‍රොප් ටොප් එක ඊළඟට වෙන්න මේක ඕ මම දැක්ක මේක අපේ ගොඩක් අය ඇඳගෙන හිටිය මට හිතුනේ කාරගෙන බලන්න කොහොමද කියලා ලස්සනයිද කොහොමද අපි බලමු ඇඳගෙන ගන්න පස්සේ මෙන්න මෙහෙම තියෙන්නේ ඕ මේක ඇඳගෙන යන්න දණක් නෑ දැන් මල් පාර වෙලා යන්න තැනක් තමයි නැත්තේ බෝ එකක් තියෙනවා වයිට් කලර් එකේ මේක ඕ මේ තියෙන්නේ මං රැවටුණු අවස්ථාවක් මං හිතේ මේ බෑග් එක එහෙනම් ලොකුයි කියලා. හරිද ඒක ගහලා තිබ්බේ ෆෝන් එක දාන්න පුළුවන් කියලා. ඒනට ළමයි මේකේ ෆෝන් එක දාන්න බෑ. ෆෝන් එක දාන්න ඇතුළට භාගයක්වත් යන්නේ. කියුට් එක. ඒ වුණාට පර්ස් එකවත් යන්නේ නැති වෙයි සමහර විට ඒකට. කවන්න. දාගෙන මම මේක බ්ලූ කලර් එකකට ඕඩර් කරා. ඒ ගැන ගිය සතිය ආවා. ඔයාලා දකින්න මම වීඩියෝ එක ආවා ඒක YouTube දැම්මේ මම TikTok එකට දාලා තිබ්බේ. ඒ සයිස්ම තමයි ඉතින් මේක. ඒක කැන්සල් කරන්න බැරි වුණා. මොකද ඒක දානකොට මම මේ ඕඩර් එකත් සබ්මිට් කරලා තිබ්බේ. ඉතින් මෙන්න මේ බඩු ටික තමයි මේ පාර ඕඩර් එකේ තිබුණේ. මේ මාසේ 3 වෙනි ඕඩර් එක. ඊට පස්සේ ඉතින් බලන්න නම් මම ආසම කිව්ව එක මම ඒක ඕපන් කරලා බලමු මම මේක ඊයාවෙන්ද එකපාරක් දාලා බැලුවා ඉතින් කියන්නේ ඕ නෝ දැක්කද කියුට් නේ මං කිව්වේ මේකට තමයි මං ආසම එක කියලා මේ ටිකේ ගත්තේ වගේ මේ අවුරුද්ද ගත්තේ වගේ මම හිතන්නේ මං ආසම කරන දෙක තමයි මේක. දැන් ඉතින් මම යන්න හදන්නේ මම ආසම කරන වැඩක් කරන්න. වෙලාවට වැඩ කරන ළමයි. මං වෙලාවට වැඩ. හයි යන්න. හයි. විනාඩි 45ක් ඉතින් දකුණ කොරියාව ගැන වීඩියෝස් බලන අය නම් දන්නවා ඉතින් මේ කෙනා කවුද කියලා. ඉතින් චෝටි බබෙක්ගේ බර්ත්ඩේ ෂූට් එකට තමයි මම අද ආවේ. ඉතින් එයාලා ෂූට් එක ඉවර වෙනකන් මට ඉන්න වුණා මොකද මගේ වැඩ ටික තියෙන්නේ මේ ෂූට් එකකින් පස්සේ. ඉතින් මේ අක්කා මට රික්වෙස්ට් එකක් කරා යාගේ බබාගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ හින්දා කායක ඩිසයින් කරන්න කියලා. ඒ ටික තමයි දැන් හදන්නේ. අපි බලමු ඉතින් ඉවරනහම කොහොමද තියෙන්නේ කියලා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස ඉවර වුණේ. මේ වීඩියෝ එක ගත්තේ නම් අප්‍රේල් මාස. ඉතින් අමතක වුණා ඇත්තටම මේක අප්ලෝඩ් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ආස කරන දේවල් එක්ක දකුණු කොරියාවේ මගේ ජීවිතේ අද දවස ගෙවුනේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. සරං හේයෝ.